කියන්නේ ඉතින් කාබන් ඩයොක්සයිඩ් නේ. ඉතින් මුණු දියර කිරි බෑ ගන්නවා කියපු ගමන් අපි CO2 ගැන සැක කරන්න පටන් ගන්නවනේ. එහෙනම් මේකේ මේ A කියන කෙනා තාප වියෝජනයෙන් හම්බෙලා තියෙන්නේ සිංක් ඔක්සයිඩ් එක්ක කාබන් ඩයොක්සයිඩ්. එම සිංක් ඔක්සයිඩ් එක්ක CO2 ලැබෙන්න නම් A කවුරු වෙන්න ඕනද? සිංක් හයිඩ්‍රොක්සයිඩ් වෙලා හරියන්නේ නැහැ. එහෙම නම් හම්බෙන්නේ සිංක් ඔක්සයිඩ් එක ජලය. මෙතන කවුද ළමයි A කියන්නේ? සිංක් කාබනේට්. ZnCO3. දැන් ඒක මම ඉගෙනුවේ නෑ තමයි. අපි බෝඩ් එකට මාරුවෙන් පොඩ්ඩකට. දැන් ළමයි කියනවා ඉතින් සිංක් කාබනේට් තාප වියෝජනයක් කියලා දුන්නේ නෑනේ කියලා. ඔව් නෑ තමයි. හරි. කියලා දෙන්නෙත් නෑ. හරි. ඇයි කියලා දෙන්නේ නැත්තේ? ඒගොල්ලෝන්ගේ මං ආයම කියන්නේ නොදන්න ලවණ තාප වියෝජන මැග්නීසියම් හරි දෙවෙනි කාණ්ඩේ ඕන එකෙක්ව හරි මතක් කරගෙන ලියන්න. ඒතර මැග්නීසියම් කාබනේට් තාප වියෝජනයෙන් හම්බෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩුයි CO2යි වගේ මෙතන හම්බෙන්නේ සිංක් වල ඔක්සයිඩ් එකයි CO2. එමය වෙන්නේ. හරිද? එහෙමනම් ඔතන ඔය කැපිටල් A කියලා ඒගොල්ලෝ අදහස් කරලා තියෙන එකන සිංක් කාබනේට් වෙන්න ඕන. B කියන්නේ එතකොට කවුද? සිංක් ඔක්සයිඩ් වෙයි. C කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වෙයි. ඊට පස්සේ මෙයාට තනුක HCl දාලා දැන් මේක ගොඩක් නිල වශයෙන් අපි ඉගෙනගෙන තියෙන එකක් නෙවෙයි තාම. මේක ඉස්සරහට තමයි කාබනේට් සාම්ල අතර ප්‍රතික්‍රියා අපි කතා කරන්නේ. නමුත් දැන් මේ ප්‍රතික්‍රියාව ඕගොල්ලන්ට අනුමානයට වගේ ලියත හැකියි. මොකද ඒගොල්ලෝ දීලා තියෙනවා D කියලා ද්‍රාවණයකුයි C කියන්නේ කාබන් ඩයොක්සයිඩ් නේ. ආයා කොහොමත් අපි දන්නවා C කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කියලා කලින්ම දන්නවා. එතකොට මෙයාට අම්ලයක් දැම්මම මොනවයි කාබන් ඩයොක්සයිඩ් උද එන්නේ? මොකද D කියන ද්‍රාවණය මොනව වෙන්නේ නැද්ද? ඉතින් ළමයි මෙතන සිංක් සහ අර ක්ලෝරින් එකතු වෙලා සිංක් ක්ලෝරයිඩ් තමයි ඉතින් මෙතන ඔය කියන ද්‍රාවණය. ඔක සිංක් ක්ලෝරයිඩ් කියලා තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළමයිකට ඒ ප්‍රතික්‍රියාව නම් 100%ක් දන්නේ නැතිවීම කමක් නැහැ. සරලව කාබනේට් එකට අම්ලයක් දැම්මම මේ ලවණය ක්ලෝරින් ඉතින් එන්නේ සිංක් සහ ක්ලෝරින් එකතු වෙලා සිංක් ක්ලෝරයිඩ් එකත් එක්ක කාබන් ඩයොක්සයිඩ් එක තමයි එන්නේ. මෙතන D කියන්නේ එයා ෂුවර් නැතිවීම සාධාරණයි ඕගොල්ලන්ගේ පැත්තෙන්. සහ D වලට තව පිළිගන්න පුළුවන් උත්තරයක් තියෙනවා. සිංක් ක්ලෝරයිඩ් කිව්වොත් අපි පිළිගන්නවා. ඒ වගේම දැන් ළමයි අර මේගොල්ලෝ ඉතින් ඇත්තටම වතුරේදී අයන වලට කැඩෙනවනේ. මොකද D ගුණුවේ කොපර් ධන එකේ ඇර වෙන ඕන ක්ලෝරයිඩ් එකක් වතුරේ දී වෙනවා. වතුරේ දී වෙනවා කියන්නේ මේගොල්ලෝ සිංක් 2+ ටයි Cl- ටයි කැඩිලා තමයි ඇත්තටම වතුරේ ඉන්නේ. ඒතර වතුරේ ඉන්න කෙනා අර D ගුණුවේ ප්‍රශ්නකදී අපිට ඕන නම් ඒ ක්ලෝරීන් ගැන හිතන්න නැතුව අර සිංක්ගේ ජලීය අයනය සිංක් 2+ කියලා විතරක් ලියන්න එපා. ඒකටත් ලකුණු හම්බෙන්න ඉඩක් තියෙනවා. කෝකටත් මෙහෙම ජලාණු හයත් එක්කම ඒක කියලාම ලියන්න. මේක හරි අරක හරි ඕන එකක් පිළිගන්න. මොකද ඇත්ත සිංක් ක්ලෝරයිඩ් තමයි හම්බෙන ලවණය. හැබැයි ඉතින් මෙයා අයන වලට ගැඩලා ඉන්නේ වතුරේ දී වෙන කට්ටිය එහෙමනේ. මෙහෙම ඇලවිලා නෑ. ඇත්තටම සිංක් ක්ලෝරයිඩ් කියලා කවුරුත් ඔය වාදනය ඇතුලේ නෑ. අපි ඒකට සිංක් ක්ලෝරයිඩ් කියලා ලේබල් එකක් දුන්නා. උන් වෙන වෙනම අයන වලට ගැටලා ඉන්නේ. ඒ හින්දා මේකේ අර අපේ කතානායකයා ඉතින් සිංක් කියන අදහසින් සිංක්ගේ ජලීය අයනය වගේ මෙහෙම ලිව්වක් කමක් නෑ. මේ ප්‍රශ්නයක් නෑ. හරි ඊට පස්සේ මේ D කියන ද්‍රාවණයට මේ පැත්තට කරලා තියෙන දේ ඕගොල්ලෝ තාම දන්නේ නැහැ. ඒකයි මම කිව්වේ එයාව හොයාගන්න බැරි වුණාට කමක් නැහැ කියලා. මෙයාට H2S දැම්මම හම්බ වෙනවා සිංක් සල්ෆයිඩ් කියලා සුදු පාට කෙනෙක්. මෙයා තමයි E කියලා කියන්නේ. ඒක දැනට බැරි වුණාට කමක් නැහැ. ඒ කොටස දැනට බැරි වුණාට කමක් නැහැ කියලා මම කිව්වේ. මේ පැත්ත ඕන. මෙයාට දානවා ඔය සිංක් ක්ලෝරයිඩ් හරි නැත්නම් සිංක් 2+ ජලීය ද්‍රාවණය හරි ඉන්න තැනට දානවා තනුක NaOH. එතන සෝඩියම් දැම්මා කියලා ඉතින් සෝඩියම් කරන දෙයක් නැහැ. එයා ඔහේ සෝඩියම් ප්ලස් විදියට ද්‍රාවණයට නිදහස් වෙයි. ඊළඟ ක්ලෝරීන් එකක් හරි මොකෙක් හරි එක්ක ඉතින් NaCl වගේ පෙනුමකට ඉඳි. අපිට අදාළ වෙන්නේ මෙතන ඉන්න සිංක් 2+ ට OH- වැටෙනවා කියන එක. ඉතින් සිංක් වලට භස්මයක් වැටෙනකොට එයා මුලින්ම හදන්නේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් කියන සුදු ජෙලටිනීය අවක්ෂේපය. ඒක එහෙම කියලාද? ඔව්නේ. එයාලා F කියලා සුදු ජෙලටිනීය අවක්ෂේපය කියලා හඳුන්වලාම තියෙනවා. එහෙනම් F කියන්නේ මෙයා වෙන්න ඕනේ. ඊට පස්සේ මෙයාට වැඩිපුර තනුක ඇමෝනියා. ඇමෝනියා කිව්වත් එකයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කිව්වත් එකයිනේ. වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා. ඉතින් ළමයි එතකොට අදාළ ඇමීන් සංකීර්ණය හදන එකනේ සිංක් කරන්නේ. සිංක් තමන්ගේ ඇමීන් සංකීර්ණය හදනවා ඇමෝනියා 4ක් එක්ක. මොකද ඉන්ටර්වල් එකට කලින් මේ ඉගෙන ගත්තේ. ඒගොල්ලෝ ඇමෝනියා 4ක් එක්ක යන්නේ. මෙයාගේ නම H කියලා තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ අවර්ණයි. ඒ ඔක්කොම හරි. ඊට තවදුරටත් අණුක NaOH දාන්න පුළුවන් නේ කැමරාවට ගන්න කොහොම හරි. ඒ කියන්නේ වැඩිපුර OH- දානවා කියන එකනේ ඉතින් ඔය තවදුරටත් අණුක NaOH දානවා කියලා කියන්නේ. එතකොට මෙයා අර OH ලා 4ක් කරගෙන නේ නැත්නම් සිංකේට් කියලා කියන්නත් පුළුවන්. OH 4ක් කරගන්න අවර්ණ ද්‍රාවණය තමයි උතන හම්බෙන්නේ. මෙයා තමයි G කියන්නේ මෙයා භෞතික අවස්ථා ලියන්න ඕනේ නේ. මෙයා තමයි G කියන්නේ. ඒතර E හඳුනා ගන්න බෑ තාම ඉගෙනගෙන තියෙන සීමාවෙන්. ඒක කැටායන විශ්ලේෂණය කියලා තැනක එන්නේ. ඒ අරින්න අනිත් දේවල් ටික හඳුනා ගන්න පුළුවන්. හරි නේද එතකොට?